නැවේ විශාලම ලස්සනම රූම් එක. අයිබෝවන්. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අපේ නැවේ කැප්ටන්ගේ රූම් එක. කියන්නේ සාමාන්‍යයෙන් නැවේ කැප්ටන්ගේ රූම් එක තියෙන්නේ හැම රූම් එකකටම වඩා උඩින් තමයි තියෙන්නේ. කියන්නේ ගොඩක්ම බ්‍රිජ් එකට කිට්ටුවෙන් තමයි තියෙන්නේ. සමහර නැව්වල බ්‍රිජ් එකත් එක්කම සමානව තියෙන ඒවත් තියෙනවලු. මම නම් දැකලා නැහැ. එහෙම තියෙනවා කියලා කට්ටිය කියලා තියෙනවා. සාමාන්‍ය බ්‍රිජ් එකට යට මේ අපේ මම වැඩ කරන කම්පැනි එක නම් බ්‍රිජ් එකට යටින් තමයි තියෙන්නේ මේ කැප්ටන්ගේ රූම් එක. කැප්ටන්ගේ වගේම චීෆ් ඉංජිනේර්ගේ රූම් එකත් මේ දෙපැත්තේ ඒ විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍ය මේ රූම් එක වෙන රූම් වලට වඩා ගොඩක් ලොකුයි. ඒ කියන්නේ හොඳට ඉඩ තියෙන වෙනම ඔෆිස් රූම් එක ඔෆිස් ඒරියා එක වෙනම තියෙන බෙඩ්රූම් එකක් වෙනම තියෙන මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු කැප්ටන්ගේ රූම් එකේ අපි පොඩ්ඩක් විසිට් කරමු කොයි විදිහද තියෙන්නේ කියලා. එහෙනම් අපි යන් කැප්ටන්ගේ රූම් එකට. මෙතන එන්ට්‍රස් එක තියෙන්නේ. එන්ට්‍රස් එක ගාවම තියෙනවා මේ මේල් බොක්ස් එකක් තියෙනවා. ලෙටර්ස් එහෙම මොනවා හරි තියෙනවා නම් කැප්ටන් සාමාන්‍ය වහලා තියෙනවා නම් රූම් එක මේ බොක්ස් එකට දාන්න පුළුවන්. ඒත් එක්කම කැප්ටන් රූම් කියලා ගහලා තියෙනවා එන්ට්‍රස් එකේ. අනකොටම මේ පැත්තේ තියෙන කැප්ටන්ගේ බෙඩ්රූම් එක. ඒක සාමාන්‍ය බෙඩ්රූම් එකක් වගේම වොෂ්රූම් එකක්. එතකොටම ඉස්සරහා තියෙනවා ෂූ රැක් එකක්. ලස්සන කාපට් එකක් තියෙනවා. මෙන්න අපේ කැප්ටන්ගේ රූම් එක. මෙතන කවුරු විසිටර්ස්ලා આવොත් ඉන්න ප්ලේස් එකක් තියෙනවා. ටීවී එකක් තියෙනවා. මෙතන හැංගර්ස් තියෙනවා. ඒ වගේම කී බොක්ස් එකක් තියෙනවා මේ පැත්තේ. මේක ඇතුලේ තියෙන කීස් තියෙන්නේ. ෂිප් එකේ තියෙන හැම කී එකක්ම වයි මේ කී බොක්ස් එක ඇතුලේ තියෙනවා. මේක එක ලිය කීවිලි ડોකියුමන්ට්ස් තියෙන්නේ මේකේ කබඩ් එකේ. ලොකු ටීවී එකක් තියෙනවා. කොෆි මැෂින් එකක් තියෙනවා. මෙතන ෆ්‍රිජ් එකක් තියෙනවා මේක ඇතුලේ. ඒකෙම ලස්සන view එකක් තියෙනවා. ඉස්සරින් තව නැවක් යනවා පේනවා. මේ තියෙන්නේ නැවේ ඉස්සරහා පැත්ත. අර නැව ක්‍රොස් වෙනවා අපිට. ලස්සන මල් වලක් ගින් තියෙනවා රූම් එකේ. ඒක හරිම ලස්සනයි. මේකේ නම කියන්න දන්නේ නැහැ. අපේ ලංකාවේ තියෙන වර්ගයක්. ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙයි. ලකී ප්ලාන්ට් කියලා මම හිතන්නේ කියන්නේ. මම හරියටම නම දන්නේ නැහැ මේකේ. ලස්සන මල් වලක් තියෙනවා. මේ රූම් එක වටේටම ගියපු. හරිම ලස්සනට එයා ඒක මේන්ටේන් කරනවා. ඊට පස්සේ මෙතන එයාගේ ඔෆිස් ඒරියා එක. ගේ ඔෆිස් ඒරියා එක මේක. මෙතන එයා මේකෙන් තමයි බලාගෙන එයාගේ වැඩ කටයුතු කරගන්නේ. ඔෆිස් ටේබල් එක print එකක් තියෙනවා. ඔන්න ඔහොම තමයි කැප්ටන්ගේ රූම් එක. කැප්ටන්ලා රූම් එක මේවා ගොඩක් විශාලයි. ගොඩක් විශාලයි. එහා පැත්තේ බෙඩ්රූම් එක සාමාන්‍ය මේකෙන් භාගයක් විතර බෙඩ්රූම් එක සහ වොෂ්රූම් එක ඒකක් තියෙනවා. මේකෙන් භාගයක් විතර ඇති. ඉතින් ඔන්න ඔහොම තමයි කැප්ටන්ගේ රූම් එක තියෙන්නේ. මේකේ බොක්සස් මෙතන තියෙන නිසා පෙට්ටි තියෙන නිසා මෙතන පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් පෙට්ටි ප්‍රමාණය අඩු වුණාම ලස්සනට පේනවා. මේ පැත්තේ view එක තියෙනවා. මේත් එක්ක මේ තියෙන්නේ කැප්ටන්ගේ බෙඩ්රූම් එක. නැවේ තියෙන ලස්සනම බෙඩ්රූම් එක. කැප්ටන්ගේ බෙඩ්රූම් එක. මෙතන ආයි කබඩ් එක තියෙනවා. අනිත් ડોකියුමන්ට්ස් අනම්මනම් තියෙන එයාගේ ලොකර්ස් ටික තියෙනවා. ඒ වගේම බාත් ටබ් එකක් තියෙනවා. තියෙන්නේ බාත්රූම්. එතන වින්ඩෝ එකක් තියෙනවා.
ඉතින් ඔහොම තමයි කැප්ටන්ගේ රූම් එක තියෙන්නේ අපේ නැවේ. සාමාන්‍යයෙන් මේක දැක ගන්න අඩුයි. මොකද සමහර කට්ටිය කැමති නැහැ. සමහර කැප්ටන්ලා කැමති නැහැ රූම් එක පෙන්වන්න. ඉතින් මේ කැප්ටන්ගේ මම අවසර ගත්තා කැමතිද කියලා. ඊට පස්සේ එයා කිව්වා කමන්නේ ප්‍රශ්නයක් නැහැ පෙන්වන්න කියලා. ඊට පස්සේ තමයි මම පෙන්වන්න ආවේ ඔයාලට එයාගේ රූම් එක කොයි වගේද කියලා. මතක කරන්න එපා subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, තව කෙනෙකුටත් බලන්න share කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.